මේ දරුවා අපි අපේ දරුවෙක් වගේම බලා ගන්න. ඔයා ඒකට කිසිම බයවීමක් කරගන්න එපා. මේ ඒ වගේම ඔයාට ඕන වෙලාවක දරුවා ඇවිල්ලා බලලා යන්න. මේ හැබැයි නම් එක දෙයක් තියෙනවා. දරුවට අවුරුදු 3ක් වෙනකන් ඔයා එහෙම එන්න. හැබැයි එතනින් පස්සේ තමයි පොඩ්ඩක් ගැටලුවක් තියෙන්නේ. නංගි අපි වාට පොරොන්දු වෙච්ච විදිහට මෙන්න මේ බෑග් එකේ තියෙනවා මේ ඒ සල්ලි ටික. යා. යන්න. ඕකේ දෙපියා. අනේ අක්කේ චුට්ටක් මට අන්තිම පාරට දරුවෝ චුට්ටක් වඩා ගන්න දෙන්න. අනේ අක්කේ එකපාරක් දෙන්න මගේ දරුවනේ. අනේ නංගි අපි එහෙනම් යන්න නේද? අනේ නංගි දරුවා දෙන්න අපිට පරක් වෙනවනේ. අක්කේ අනේ අක්කේ මට සමා වෙන්න අක්කේ. මට සල්ලි නැති වුණාට කමන්නේ. මම්මගේ ළමයි බලා ගන්නම් කොහොම හරි. බලන්න මේ තමුසේගේ තියෙන කාලකන්නිකමයි නොලැබීමයි හින්දා මට මොන තරම් වේදනාවක්ද කියලා බලන්න. දැන් මේ වෙලෙත් අසාර්ථකයි. මේ මම මෙච්චර කාලයක් ඔයා කියන හැම දෙයක්ම විසගෙන හිටියා. ඔයාට මතකද දවසක් පුංචි ප්‍රශ්නයකදී මට බෙහෙත් පෙත්තක් ගෙනත් දුන්නා. මම මේ බෙහෙත් කාඩේ දාගන්න බෑග් එකට. ගෙදර ගිහලා මං කියන්නම් ඕක මේ පාවිච්චි කරන්න. ඔයා එදා හරි දේ ගෙනල්ලා දීපු නැති නිසා බලන්න අද මගේ මුළු ජීවිත කාලෙම මට විඳවන්න වෙලා. දෙවැනි බුදුන් ලෙස ලොවම වම් කළ ලොවක පිදුම්